අයිබෝවන් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් වෙනදා වගේම මගේ channel එකට අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් මේ ඇවිදින්න ගිය පුංචි ගමනක් තමයි ඔයාලත් එක්ක මම මේ විදිහට vlog එකකින් බෙදා ගන්න ආවේ. ඉතින් අපි මේ ලස්සන තැනකට යනවා. කොහොම හරි අපි මේ ගමන යන්න පිටත් වුණේ හවස 4ට 5ට විතර වගේ ඇති. අපි හිතුවා චුට්ටක් ඇවිදින්න ගිහින් අපේ ගෙවල් ළඟ ලස්සන පැත්තක් තියෙනවා. අපි ඒ කියන්නේ හන්තාන කන්දට ළඟයි. ඉතින් ඒ හැරේ මාරම ලස්සනයි. ඉතින් අපි මේ පැත්තට චුට්ටක් ඇවිදින්න ගිහින් එතනම උයලා අපි කාලා තින්නම් කියලා ගෙදරින් බඩුත් අරගෙන තමයි මේ යන්නේ. ඉතින් මේ වගේ ගමන් යන්න දවස් ගණන් හිත ප්ලෑන් කර ඉන්නවට වඩා හිතන ගමන් යන එක තමයි හරිම හොඳ විනෝද. ඒ කියන්නේ ඉතින් නිදහස තියෙන වෙලාවට අපිට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවට ගෙදරින් චුට්ටක් මේ විදිහට එළියට ගිහින් ඉතින් නිදහසේ ඉඳලා එන එක මේ ඇත්තටම මාර වටිනවා. ඒක හිතට අමුතුම මේ සතුටක් ඉතින් වෙනසක්. ඉතින් මේ විදිහට ඉතින් මේ අනේක ඇත්තටම මේ හරිම ෂෝක්. ඉතින් අපි මේ ඇවිත් ඉන්න ඔය ඔතන ගම හැපෙන් යන්න කියලා ලෑස්ති වෙන්නේ. උඩ තියෙන්නේ හැමතරම තේ හදලා තියෙන්නේ. ඉස්සර නම් මේව ගොඩ තේ හදලා තියෙනවා. දැන් ඒව නිකන් අර කැලෑවට ගිහින් වගේ තියෙන්නේ. ඒ කියන්නේ අතෑරලා දාලා ඇත්තටම ඉතින් මේ වගේ තැන් හොඳට සුද්ධ කරලා මොනවා හරි රජයට හරි ඉතින් එහෙම මොකක් හරි අර මිනිස්සුන්ට ආදායමකින් දෙයක් කරගන්න පුළුවන් නම් ඇත්තටම ඉතින් වටිනවා. තේ හරි කමක් නැහැ නැවත අර හදලා තියෙනවා හදලා මේ ආදායම කෙන විදිහකට ඒක හදාගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් අර ඒ ඉඩම් ඔක්කොම අතෑරිලා ගිහින් වගේ තියෙන්නේ. මොනවා හරි ඉතින් මේ ඉඩෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙනවා නම් ඇත්තටම වටිනවා. මේ හරිය පිහිලි දෙකක් තියෙනවා. ඉතින් වෙනදට නම් මේ පිහිලි දෙකේ ගොඩ වතුර එනවා. මාරම සීතලයි වතුර ආය අල්ලන්නවත් බැරි තරම් සීතලයි. අද අපිට එච්චර මෙතන වතුර ආවේ නැහැ. ඉතින් අපි අරන් ගියපුවා හොදගන්නවත් වතුර ආවේ නැහැ. අපි මේකෙන් හොදගන්න ගියේ නැහැ. මොකද මේ ඒ කියන්නේ අතන උඩ වතුර වලක් වගේ තියෙනවා. ඒකෙන් එකතු වෙච්ච වතුර තමයි එන්නේ. ඉතින් ඒ හින්දා අපි අරන් ගියපු දේවල් හොදවුවේ නැහැ. අපි ගෙදරින් අරන් ගිය වතුර බෝතල් වලින්ම තමයි හේදුවේ. ඔන්න ඉතින් මම ලුණු ටිකක් කපලා සුද්ධ කරලා කපලා දුන්නා. ඉතින් මේ විදිහට රම්පේ කරපිංච ටිකක් මම ඉතින් හොදලා ලෑස්ති කරලා දෙනවා. එතනින් එහාට ඉතින් අයියා තමයි උයන වැඩේ බාරගන්නේ. ඉතින් එයා තමයි උයන්න දැන් පටන් ගන්න ලෑස්ති.
ඉතින් අපි දැන් මේ බිරියානි එකක් තමයි හදන්න ලෑස්ති. චිකන් ටිකත් කපාගෙන ඉවරයි. දැන් ඊට පස්සේ කුඩි කපලා නම් ලෑස්ති කරගෙන ඉවරයි. දැන් ඉතින් ඔන්න හදන්න විතරයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. 아무තෙන් ඉතින් කියන්න ඕනේ නැහැ. ඉතින් හැමෝම දන්නවනේ ඉතින් ආය බිරියානි එකක් හදන්න. ඉතින් අපි හදන විදිය තමයි මේ තෙල් ටික හොඳට කරවලා එනකොට සුදු ලුණු රම්බේ කරපිංචා ටික දානවා. ඉඟුරු ඒ ටිකක් දානවා. ඉඟුරුත් අපි දැම්මද නෑ ඉඟුරු කියලා දැම්මේ නෑ. ඉඟුරුත් අරන් යන්න අමතක වුණාද කියලා නැත්නම් සාමාන්‍ය ඉතින් දානවා. ඉතින් ඔය ටික ඔය විදිහට හොඳට රන්වන් පාට වගේ වෙනකොට ඊට පස්සේ අපි චිකන් ටික දාගන්න ඕන. ඉතින් ඔය විදිහට අපි බිරියානි එක හදන්න පටන් ගත්තා. අපි මේකට ඉතින් අලත් දාගන්නවා. මොකද මම චිකන් කන්නේ නැති හින්දා මේ සාමාන්‍ය මෙහෙම හදනකොට අල අපි දානවා අනිවාර්යයෙන්ම. මේකට තව සෝයා සෝස් දානවා. සෝයා සෝස් නෙමෙයි ඔයිස්ටර් සෝස්. ඔයිස්ටර් සෝස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මොනවාද මිරිස් දාගන්නවා. ඔන්න ඊට පස්සේ හොඳට මේ ටික අපි කලවම් කරගන්නවා. කලවම් කරන එක නම් අපි පුතා බාරගෙන තියෙනවා. එයා ගෙදරදී වුණත් ඔය විදිහ තමයි මම මොන හරි යන්න පටන් ගත්තත් එයා ඉක්මනින් ඇවිල්ලා කියනවා අම්මේ මම ඕක කලවම් කරන්නම් කියලා. එයා හරි ආසයි ඔය වැඩවලට. ඉතින් මේ වැඩේ අපි එයාට බාර දුන්නා. ඉතින් අපි ඔන්න දැන් ලුණුත් දාගත්තා, තුන පහක් දාගත්තා. ඊට පස්සේ අපි මොනවද දාගන්න යන්නේ? ඔක්කොම ටික දාගෙන ඉවරයි. ඊට පස්සේ යෝගට් එකක් දාගන්නවා.
ඉතින් අපි මේ අලගෙඩියේ පොත්ත හොඳට හොදන්න ඕනේ. ඒ කියන්නේ හොඳටම හොදලා ගත්තාම සම්පූර්ණ අලගෙඩියේ පොත්ත අයින් කරන්න ඕනේ. චුට්ටක් පොත්ත තිබ්බහම මේ ඒකෙත් අමුතුම රසයක් තියෙනවා. ඉතින් මේ විදිහට දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. හොඳට අලගෙඩිය හොදලා ගත්තා නම් මේ එහෙම ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉතින් අපි දැන් ওই විදිහට වතුර ටිකකුත් එකතු කරගෙන චිකන් ටිකත් එකතු කරගෙන ඒකට අපි අර කපාගත්ත අලගෙඩි දෙක තුනක් දාගත්තා. ඊට පස්සේ චුට්ටක් ඉදීගෙන එනකොට තමයි ඉදලා අපි ඉදලා ඉවර වෙනකොට තමයි අපි හාල් ටික එකතු කරගන්නේ. ඉතින් දැන් නම් ওই වෙලාව සාමාන්‍යයෙන් 6ට කිට්ටුයි 5 මාට විතර වගේ වෙන්න ඇති. ඉතින් සාමාන්‍ය දැන් අර පල්ලෙහා පැත්තට වගේ මේ පැත්තට ගොඩ වෙලා මේ එළිය නෑ. සාමාන්‍ය දැන් 5 මාර 6 විතර වගේ වෙනකොට හොඳටම කළුවර වැටෙනවා. ඉතින් ඔයාලා හොම් බලාගෙන ඉන්නකොට තව චුට්ටක් යනකොට හොඳටම කළුවර වැටෙනවා. ඒ කියන්නේ ඒ කළුවරත් සාමාන්‍ය 6 විතර වෙනකොට හොඳටම කළුවර වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය පහළ පැත්තට මේ ඒ කියන්නේ 6 විතර වෙනකොට කොට කළුවර නෑ. එනකොට මේ පැත්තට 6 විතර වෙනකොට හොඳටම කළුවර වෙනවා. ඉතින් දැන් අපි කළුවරෙන් තමයි ඔයලා කන්නත් ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි අයිනින් ගිඩිමැණියකුත් ගැහුවා. දැන් මේ ඔයාලට පේන්නේ සාමාන්‍ය
6ට විතර තියෙන කළුවර. ඉතින් 6 වුණාට හොඳටම කළුවරයි. ඒ කියන්නේ රෑ 7:00ට 8ට විතර වගේ ඒ ගානට වගේ කළුවර වෙලා තියෙන්නේ. ඔන්න දැන් ඉතින් අපේ බත් එක නම් හරි. දැන් ওই බත් එකක් ගානට ඉදලා තියෙන්නේ. අපිට දැන් ඊට පස්සේ කන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඔය කෙසෙල් කොලේ වහන්නේ මේ අපිට චූටි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. ඒ කියන්නේ මේ ගින්දර බත් එකේ මේ වැඩි කරලා තිබුණා. එතකොට අර බත් එක ගානට හිමීට දෙන්නේ නැහැ නේ. ඉක්මනට වතුර ටික මේ අහලා මේ බත් එක ඇට වගේ තිබුණා. ඊට පස්සේ අපි කෙසෙල් කොලේ වහලා කොහොම හරි විනාඩි 10ක් 15ක් විතර වගේ තිබුණාට පස්සේ ගානට මේ හරි ගියා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය බත් එක චුට්ටක් ඇට වගේ වුණොත් එහෙම අපිට කරගන්නම දෙයක් නැතුනොත් ඒ කියන්නේ අපිට ස්ටීම් කරගන්නත් වාෂණයක් නැති වුණොත් අපි කරන්න ඕන එක්කෝ ෂොපින් එකක් උඩින් වහන්න ඕනේ. ෂොපින් එක වහනවට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි අර විදිහට. අපිට කෙසෙල් කොලයක් උඩින් වහපුවාම වහලා විනාඩි 10ක් 15ක් විතර වගේ තියෙනකොට අර ඇට තියෙන ගතිය නැති වෙලා බත් එක ගානට මේ ඉදෙනවා. ඉතින් අපිට ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් අපි දැන් මේ ගිනි මෙලේ ගහන්න දර හොයනවා. ලොකු දර කොට නම් තිබුණේ පොඩි අතු ටිකක් තිබුණා. ඒටි ගාලා දාලා මේ අපිට දැන් ඉතින් කනකම් හරි ගිනි මෙලයක් ඕනේ කියලා හිතුණා. මොකද මේ දැන් හොඳටම කළුවර වෙලා තියෙන්නේ. කළුවර වුණාට මොකද ගොඩක් වෙලා ගියන්නේ. සාමාන්‍ය 6ට විතර වගේ තමයි මේ ගානට කළුවර වෙලා තියෙන්නේ. අපි ඉතින් කොහොම හරි දර ටිකුත් හොයලා ගිනි මෙලයකුත් ගහගත්තා. ඉතින් මට ඔයාලට කියන්න අමතක වුණානේ අපි මේ ඉන්න තැනට උඩ තනිකර කැලේ තියෙන්නේ. කැලේ කියන්නේ මේ අපි මේ ඉන්න තැනට උඩ ලොකු කැලෑවක් තියෙන්නේ. ඒ කැලේට එහා පැත්තෙන් ඌරාගල කන්ද තමයි තියෙන්නේ.
ඔන්න ඉතින් අපේ බත් එක නම් දැන් හරියටම හරි හොඳට ගානට ඉදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි කෙසෙල් කොලයක් ගෙදරින්ම අරන් ගියා. ඉතින් අපි කෙසෙල් කොලේ දාලා තමයි කන්න ලෑස්ති වෙන්නේ. අපි දැන් ওই සුදුනෝනට හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. එයා දැන් ওই බඩගිනි කී කී අඬ ඉන්නේ. තව ඉදිලා නැද්ද කී කී ආහා හිටියේ. ඔන්න ඉතින් අපි දැන් මේ කන්න තමයි ලෑස්ති. ඉතින් අදට vlog එක ඉවර කරන්නම්. තවත් මේ වගේ vlog එකක් අරගෙන ඉතා ඉක්මනින් එන්නම්. එතකන් හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න.